මේ දවස්වල නුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය වෙනුවෙන්ම පොලිසියෙන් හදලා දීපු වෙබ්සයිට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්නේ. මුලින්ම ඔයාලගේ ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් ඔයාලා ලැප් එකක් පාවිච්චි කරන නම් එකෙන් හරි මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න. ගිහිල්ලා එතන දළදා දැක්ම කියලා ගහපු ගමන්ම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරලා ඕපන් කරපුවම මේ විදිහට තමයි ඒක පේන්නේ. මෙතන ඔයාලට බේසික් ඔප්ෂන්ස් කීපයක් තමයි දීලා තියෙන්නේ. මුලින්ම තියෙනවා මේ දළදා දැක්මට එන කට්ටියගේ වාහන නවත්තන්න පුළුවන් පාකින්ග්ස් කොහෙද තියෙන්නේ. ඒ පාක්වල ලයිව් කවුන්ට් එකක් ඔයාලට මුලින්ම බලාගන්න පුළුවන්. දළදා දැක්මට එන කට්ටියට පෝලිං 3ක් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. ඒ පෝලිං 3 කොතනින්ද පටන් ගන්නෙ? පෝලිම කොච්චර දිගද කියන දේවල් ඔයාලට ලයිව් බලාගන්න පුළුවන් හැකියාවකුත් දෙවෙනි ඔප්ෂන් එකෙන් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා කන්ටැක්ට් අස්. ඒ කියන්නේ පොලිසිය හරි කාවාරි මෙතනින් සම්බන්ධ කරගන්න ඕන නම් ඒකට ඔයාලට මේ කන්ටැක්ට් අස් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉම්පෝර්ටන්ට් ප්ලේසස් කියලා. ඒ කියන්නේ පෝලිං ආශ්‍රිතව හදිසි අනතුරක් හරි මොකක් හරි හදිසියක් වුණොත් ප්‍රථම දරගන්න වගේම වෛද්‍ය ආධාර ලබා ගන්න පුළුවන් තැන් සහ ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම් ලැබලා තියෙන ස්ථාන පිළිබඳවත් මෙතන ඉම්පෝර්ටන්ට් ප්ලේසස් කියන එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අනවුන්ස්මන්ට්. එහෙම නැත්නම් වැදගත් නිවේදන මොනවද කියන එකත් මෙතන දීලා තියෙනවා. ඒ වගේම මේ දළදා දැක්ම බලන්න එන කට්ටියට පිළිපදින්න ඕනේ උපදෙස් මොනවද කියන එකත් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන එකෙන් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා දළදා දැක්ම පැවැත්වෙන වේලාව පිළිබඳ විස්තර මේ ටයිම් ටේබල් කියන එකෙන්. ඒ වගේම ඔයා ඉන්න ලොකේෂන් එකේ ඉඳලා දළදා මාලිගාවට සහ මේ පෝලිං ආරම්භ වන ස්ථානයේ තියෙන දුර ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේකින් එක කොහොමද පාවිච්චි කරන්න කියලා ඉක්මනට බලමු. මුලින්ම මෙතන පාක් කියන එකට ගියොත් ටික වෙලාවක් ඇතුළත නුවර නගරය ආශ්‍රිතව වාහන නවත්තන්න පුළුවන්. දැන් කීපයක්ම මෙතන දාලා තිනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන යටපේ මහානාම ග්‍රවුන්ඩ් එක ඊට පස්සේ සාසු වෙන ඒ වගේ මෙතන ලොකේෂන්ස් කීපයක්ම තියෙනවා. ඒ වගේම මේ ලොකේෂන් එකේ නවත්වන්න පුළුවන් වාහන වර්ග සහ ඒ වාහන වලින් තව වාහන කීයක් නවත්වන්න පුළුවන්ද කියන එකත් ඒ වගේ මේ පාක් එකේ කොච්චර කැපැසිටි එකක් දැනට ෆිල් වෙලා තියෙනවද කියන එකත් ඔයාලට ලයිව් අප්ඩේට් එකක් මේක හරහා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද පොලිමක් පටන් ගන්නෙ කොහෙන්ද පොලිමේ කොච්චර දිගද කියන එක බලා ගන්න මෙන්න මෙතන මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා පුළුවන්. එතකොට ඔයාලට පොඩි වෙලාවක ඇතුළත මෙතන ලෝඩ් වෙනවා පොලිම පටන් ගන්න තැන. මේ විදිහට පළවෙනි පොලිම කටුකුස්තර පැත්තේ ඉඳලා එන විදිහට දෙවෙනි පොලිම වැවරවුමෙන් පටන් ගන්න විදිහට තුන්වෙනි පොලිම දිගන කුණ්ඩසාලේ පැත්තේ ඉඳලා එන විදිහට පොලිම් තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඔයාලා මේක බලන වෙලාවේදී පොලිම කොච්චර දිගද කොතනින්ද දැන් පටන් ගන්න කියන එක මේකේ අප්ඩේට් වෙනවා කියලා තමයි පොලිසියෙන් සඳහන් කරන්නේ. ඊළඟට අපි බලමු කොහොමද වැදගත් ලොකේෂන්ස් එහෙම නැත්නම් වැදගත් තැන් මොනවද කියන එක බලා ගන්න කියලා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන වැසිකිලි කැසිකිලි පහසුකම් සපයලා තියෙන ස්ථාන කොළ පාට අයිකන් එකකුණුත් ඒ වගේම හදිසි වෛද්‍ය ආධාර සපයන ස්ථාන මෙතන රතු පාට අයිකන් එකකුණුත් ඔයාලට මේ මැප් එකේ සලකුණු කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ දළදා දැක්ම බලන්න එන කට්ටියට සපයලා තියෙන නිවේදන මොනවද කියන එක. මේ නිවේදන වල වාහන ගමන් කරන්න ඕන මාර්ග ඒ වගේම කාලසටහන් ඒ වගේම තේවාවන් පැවැත්වෙන වෙලාවන් මේ සියලුම දේවල් ඔයාලට සිංහල භාෂාවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දළදා දැක්ම බලන්න එන කට්ටියට පිළිපදින්න ඕන උපදෙස් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යම් තුනෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දළදා දැක්ම පැවැත්වෙන කාලසටහන. 2025 අප්‍රේල් 18 තමයි සමාරම්භක දිනය. හවස 3 ඉඳලා පස්වර 5:30 වෙනකන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් 19 ඉඳලා අප්‍රේල් 27 වෙනිදා වෙනකන් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දවල් 12 ඉඳලා හවස 5:30 වෙනකන්. ඒ වගේම මේ හැම දවසකම රාත්‍රියට දන්සල් දෙකක් පවත්වනවා කියලා තියෙනවා. ඒ දන්සල් වලින් 30000කට කෑම සපයන්නත් පුළුවන් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පාර VIP එහෙම නැත්නම් විශේෂ අවසරපත් නිකුත් කරන්නේ නැහැ කියලාත් මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු your distance එහෙම නැත්නම් ඔයා දැනට ඉන්න තැන ඉඳලා මේ දළදා මාලිගාවට එනවනම් කොච්චර දුරක් තියෙනවද කියන එක මෙතනදී අප්ඩේට් කරලා පෙන්නනවා. ඊළඟට තියෙනවා ඔයාලට දළදා මාලිගාවේ මේ දළදා දැක්ම සම්බන්ධව කාව හරි කන්ටැක්ට් කරගන්න ඕන නම් ඒකට අදාළ කන්ටැක්ට් ඩීටේල්ස් මෙතන අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.